econ MCQ paper එකේ පළවෙනි MCQ 3-4 ඇතුලේ අපෙන් අභිමතානුරූපී ප්‍රකාශ යථානුරූපී ප්‍රකාශ මෙන්න මේ අතර වෙනස්කම් එක්ක බැඳිච්ච ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අපි උදාහරණයක් එක්කම බලමු මොන වගේ ප්‍රශ්නද මේ කොටසෙන් එන්න පුළුවන් කියලා. ළමයි බලන්න මෙතන වාගෙන් අහනවා පහත් සඳහන් ඒවා තුලින් අභිමතානුරූපී ප්‍රකාශනය වනුයේ කවරක්ද? මේක 2011 ආව ප්‍රශ්නයක්. දැන් මේ වගේ MCQ එකකට උත්තරයක් ලියනකොට ඔයා දැනගෙන ඉන්න ඕනි මොකක්ද අභිමතානුරූපී ප්‍රකාශ කියන්නේ මොකක්ද යථානුරූපී ප්‍රකාශ කියන්නේ කියලා. එතෙන්දී මේවැ නිර්වචන මේවැ වෙනස්කම් මෙච්චර ලොකු දේවල් දැනන් ඉන්න ඕනේ තරලවම මේක ඇතුලේ තියෙන්නේ මොකක්ද කියන දේ ඔළුවේ තිබ්බහම හොඳටම ඇති. right එහෙනම් යථානුරූපී ප්‍රකාශ මේකේ නම ඇතුලේම තියෙනවා ළමයි මේ ප්‍රකාශ මොනවද කියලා. යථානුරූපී යථාර්ථය. ඒ කියන්නේ මේ යථානුරූපී ප්‍රකාශ කියලා අපි අඳුරගන්නේ අපිට හරිද වැරදිද කියලා ඔප්පු කරන්න පුළුවන් ප්‍රකාශ. හරි? හරි ප්‍රකාශ කියන එකක් නෙවෙයි. හරිද වැරදිද කියලා ඔප්පු කරන්න පුළුවන්. හරි? ඔප්පු කරන්න පුළුවන්. දැන් හිතන්න කවුරු හරි කෙනෙක් කියනවා ඉර නගින්නේ බටහිරෙන්. එයා හරිද? නෑ වැරදි. වැරදි කියලා අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඒකට එයාට ආයෙ තර්ක කරන්න බෑ නෑ නෑ ඔයා වැරදි මම තමයි හරි කියලා. බෑනේ. මේ වගේ අපිට ඔප්පු කරන්න පුළුවන් නම් right නෑ මේක මෙහෙමයි කියලා ඒවට අපි කියනවා යථානුරූපී ප්‍රකාශ කියලා. එතකොට මොනවද අභිමතානුරූපී කියන්නේ? මේකෙත් නම ඇතුළෙම තියෙනවා. අභිමතානුරූපී. මතයක්, අභිමතයක් කෙනෙක්ගේ මතයක් තමයි අභිමතානුරූපී ප්‍රකාශ ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ කවුරු හරි කියනවා මොකක් හරි දෙයක් තමන්ගේ අදහසක්. තමන් විශ්වාස කරන දේවල් මෙන්න මේ දේවල් එක්ක කවුරු හරි දෙයක් කියනවා. ඒතකොට එයා කියන්නේ එයාගේ අදහස. දැන් කෙනෙක් කියනවා සත්තු මරණ එක වැරදි. හරි? තව කෙනෙක් කියනවා නෑ එහෙම ප්‍රශ්නයක් නෑ මේ සත්තු අපි කෑවා කියලා එහෙම පව් සිද්ධ වෙන්නේ නෑ. එහෙම කවුරු හරි කියනවා. හරි? එතකොට කොහොමද මේක පින් පව් අපි කොහොමද ඔප්පු කරලා පෙන්නන්නේ? ඔප්පු කරන්න අමාරුයි නේ. අපි විශ්වාස කරන අපේ සාර ධර්ම ආගම් මෙන්න මේවත් එක්ක බැඳලා තියෙන දෙයක් නෙවෙයි. ඒතර මෙතන තර්කයක් තියෙනවා. හරි කෙනෙක් කියන අවුලක් නැහැ කියලා කෙනෙක් කියන අවුල් කියලා. නේ මෙන්න මේ වගේ කාගේ හරි මතයක් නම් ඒකට අපි කියනවා අභිමතානුරූපී ප්‍රකාශ කියලා. ඒතර සාමාන්‍ය ජීවිතේත් අපිට මේ වගේ ප්‍රකාශ හම්බ වෙනවා. ආර්ථික විද්‍යාවට අදාළවත් අපිට මේ වගේ ප්‍රකාශ හම්බ වෙනවා. අපි බලමු මේ ප්‍රකාශ වලින් අභිමතානුරූපී ප්‍රකාශය මොකක්ද කියලා. බලන්න මුලින්ම කියනවා ආර්ථික විද්‍යාඥයෝ ආර්ථික සම්පත් භූමි ශ්‍රමය ප්‍රාක්‍තන ව්‍යවසායකත්වයේ වශයෙන් වර්ග කරති. ඒතකොට අපි ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තා. ඔව් ආර්ථික සම්පත් අපිට මෙහෙම වර්ග කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ළමයි ඕනම ආර්ථික සම්පතක් ගත්තොත් එයාව මේ කොටස් හතරෙන් එකකට අපිට දාන්න පුළුවන්. හරි එහෙම නැති ඒවා නෑ. හරි. එතකොට ආර්ථික විද්‍යාඥයෝ හරි සම්පත් වල ලක්ෂණ බලලා කොටස් හතරකට බෙදලා තියෙනවා. මේ කොටස් හතරෙන් එකට අනිවාර්යයෙන්ම වැටෙනවා කියලා එයාලා කියනවා. හරි එතකොට ඒක යාලා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා මේක මෙහෙමයි කියලා. ඒතර අපිට දැන් ඇවිල්ලා ඒක එහෙම නෑ කියන්න බෑ. හරි ඒ කියන්නේ මේක ඔප්පු කරලා තියෙන දෙයක්. ඒ කියන්නේ මේක මොකද්ද? අනිවාර්යයෙන්ම යථානුරූපී ප්‍රකාශයක්. යථානුරූපී. ඊළඟ එක. පරිසර හිඟ සම්පතකට උදාහරණයක් කියලා කියනවා. පරිසරය හිඟයිද? හිඟයි කියන්නේ ළමයි අපිට තියෙන උවමනාවලට සාපේක්ෂව මෙයා සීමිතයි. මේක තමයි හිඟයි කියලා අපි අදහස් කරන්නේ. හිඟකම කියලා අපි අදහස් කරන්නේ. හරි? ඔව් නේද? ඒකනේ අපි පරිසරය ආරක්ෂා කරන්න ඕනි. පරිසරය කුණු දාන්න එපා. අරක මේක කියන්නේ. ඕන තරම් තියෙනවා නම් අය අමුතුවෙන් ආරක්ෂා කරන්න දෙයක් නැහැ නේ. සීමිත නිසා තමයි අපි මෙයාව ආරක්ෂා කරගන්න යන්නේ. ඒ කියන්නේ පරිසරය ඔව් මෙයා හිඟ සම්පතක්. හරි මෙයාව අපිට ඕන තරම් නැහැ. ටිකයි තියෙන්නේ. මේක හරියට අපි පාවිච්චි කරන්න ඕන. එහෙනම් ඒකත් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ යථානුරූපී ප්‍රකාශයක්. ඊළඟ එක. ආදායම ඉහළ නගී නම් සුඛෝපභෝගී භාණ්ඩාලවිය පහළ වැටේ. එහෙමද? සාමාන්‍යයෙන් නිකන් හිතන්න කෙනෙක්ගේ ආදායම වැඩි වෙනකොට හරි එයා සුඛෝපභෝගී දේවල් වලට දෙන්නේ නැත්නම් තාම බාල භාණ්ඩද පරිභෝජනය කරන්නේ. නෑනේ අපේ ආදායම වැඩි වෙනකොට අපි ටික ටික සුඛෝපභෝගී දේවල් වලට මාරු වෙනවා. රයිට් එහෙනම් ආදායම ඉහළ නගී නම් සුඛෝපභෝගී භාණ්ඩාලවේ පහළ වැටේ කියන එක වැරදිනේ. ඒක අපිට තේරෙනවා මේක වැරදිනේ මේක වැරදි. එහෙනම් මේක වැරදි කියලා අපිට ඔප්පු කරන්න බැරිද?
පුළුවන්. අපි බලනවා right. මිනිස්සු ආදායම වැඩි වෙද්දී කොහොමද හැසිරෙන්නේ? බලන්න ආදායම වැඩි වෙද්දී හැමෝම වගේ මේ සුඛෝපභෝගී දේවල් තමයි ගන්නෙ. ඒක අපිට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. ඒ කියන්නේ තුන්වෙනි ප්‍රකාශය වැරදි. වැරදි කියලා අපිට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. එතකොට මම කිව්වා මුලින්ම යථානුරූපී කියලා කියන්නේ හරිද වැරදිද කියලා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් ප්‍රකාශය. හරි. තනිකරම නිවැරදි ප්‍රකාශ නෙවෙයි. වැරදි වෙන්නත් පුළුවන්, හරි වෙන්නත් පුළුවන්. ඒක හරිද වැරදිද කියලා අපිට හැබැයි ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් වෙන්න ඕන. හරි. සාක්ෂිත් එක්ක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් වෙන්න ඕන. හරි. ඊළඟ එකත් බලමු. අසීමිත මිනිස් වුවමනා සපුරාලීම සඳහා ආර්ථිකයක් සතු ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණයකි. ඔව්. අපි මුලින් ඉඳන්ම මේ ගැන කතා කරනවා. හරි ඒක අපි ආර්ථික විද්‍යාව කියන්නෙම ඕක පදනම් වෙලා තමයි ආර්ථික විද්‍යාව ගොඩනැගිලා තියෙන්නේ. මේ ගැන අපි සෑහෙන්න කතා කරලා තියෙනවා. නේ? මේක නිවැරදි ප්‍රකාශයක්. බලන්න අසීමිත මිනිස් වුවමනා සපුරාලීම සඳහා අපිට අසීමිත වුවමනා ටිකක් තියෙනවා. මේවා සපුරාලීම සඳහා ආර්ථිකයක් සතු ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණය. ඔව්. අපිට කොච්චර වුවමනා තිබ්බත් ඒ ඔක්කොම වුවමනා සම්පූර්ණ කරගන්න අපිට අමාරුයි. මොකද අපිට තියෙන්නේ හරි සීමිත සම්පත් ටිකක්. ඒතර මේක අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඔව් බලන්න අපේ වුවමනා ටික ගත්තොත් මේ වුවමනා ඔක්කොම අපිට මේ වෙලාවේ සම්පූර්ණ කරගන්න බෑ. හේතුව අපිට තියෙන්නේ හරි සීමිත සම්පත් ටිකක්. රයිට්. එහෙනම් ඒකත් ඔප්පු කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඒක වැටෙනවා යථානුරූපී ගොඩට. අන්තිම එක සම්පත් අසමාන ලෙස බෙදී යාම අසාධාරණයි. මේ මොකද්ද? හරි. දැන් කෙනෙක් කියනවා එක එක්කෙනාට එක එක ප්‍රමාණ වලින් තමයි සම්පත් බෙදලා ගිහින් තියෙන්නේ. තියෙන එකාට තියෙනවා නැති කෙනාට නැහැ. මෙහෙම බෑ. මේක අසාධාරණයි. හරි මෙහෙම කියන්න පුළුවන්. ගොඩක් ඔය සමාජවාදී රටවල් ඔය විදිහට තමයි කියන්නේ. කෙනෙක්ට තියෙනවා කෙනෙක්ට නැහැ. එහෙම බෑ. හරි. ඒතකොට සමාජවාදී පැත්තෙන් එහෙම හිතනවා. හැබැයි ධනවාදී රටවල් එහෙමද? නැහැ. පුළුවන් නම් ඔයා හම්බ කරගන්න. තියෙන කෙනා හම්බ කරගත්තට ප්‍රශ්නයක් නැහැ. නැති කෙනාට නැහැ කරන්න දෙයක් නැහැ. එයාට නැත්තේ එයා එයාගේ දේවල් ගොඩනගා ගත්තේ නැති නිසා. හරි එහෙම හිතන රටවල් ප්‍රමාණිකුත් තියෙනවා. මේක අසාධාරණයි කියලා හිතන රටවල් ප්‍රමාණිකුත් තියෙනවා. එතකොට මේක හරිද වැරදිද කියලා අපිට ඔප්පු කරන්න පුළුවන් දෙයක්ද? බෑ. ඒක ඒ රටේ විශ්වාස කරන දේවල් නේ. ඒවත් එක්ක ගොඩනැගිච්ච දෙයක්. ඒතකොට ඔයාට මේකට එකඟ වෙන්නත් පුළුවන් එකඟ නොවි ඉන්නත් පුළුවන්. මොකද මේක කෙනෙක්ගේ අදහසක්, කෙනෙක්ගේ මතයක්. එහෙනම් සම්පත් අසමාන ලෙස බෙදී යාම අසාධාරණයි කියන එක මතයක්. මතයක් කියන්නේ අනිවාර්යයෙන් මේක අභිමතානුරූපී ප්‍රකාශයක්. එහෙනම් අපෙන් අහන්නේ අභිමතානුරූපී ප්‍රකාශය මොකද්ද කියලා උත්තරේ අංක 5. එතකොට මේ බලන්න ළමයි මහා ලොකු දේවල් මතක තියාගන්න නැහැ. ඔයාලා මතක තියාගන්න තියෙන මෙච්චරයි. යථානුරූපී නම් අපිට යාව ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. අභිමතානුරූපී කියන්නේ කාගේ හරි මතයක්. ඔන්න ඔය කියන කොටස ඔළුවේ තිබ්බනම් මේ වගේ ප්‍රශ්නයකට ඔයාලට ලේසියෙන්ම උත්තර හොයාගන්න පුළුවන්.